හයි කොහොමද ඔයාලට අද සෙනසුරාදා අද කොරියාවේ සමහර අය නිවාඩු දවසක් සමහර කට්ටියට අද වැඩ දවස් ඉතින් මේ දවස්වල යන්නේ කොරියාවේ ඕටම් එක මේ දවස්වල මොකද තව ටික දවසකින් වින්ටර් එක එනවා ඉතින් ඕටම් එක මාර්ම ලස්සනයි මම මේක බලන්න ගියා තමයි එළියට බැස්සේ සීතලයි ඒ නිසා ජර්සි එකක් දාගෙන මම එළියට බැස්සා මේ ආසම හිතුණා සාමාන්‍යයෙන් මම කරන්නේ නිදා ගන්න එක සෙන්සුරාදා කියන්නේ නිදා ගන්නවා ඉතින් එළියට ආයෙත් දන්නේ නැහැ උඩට ඉතින් මේ දවස්වල නම් නිදා ගන්න හිතෙන්නේ නැහැ ඒ නිසා මම එළියට බැස්සේ මෙහෙම තියෙද්දි ඉතින් කාටද නිදා ගන්න හිතෙන්නේ නේද බලන්නකො ලස්සන ගස් පාට වෙලා එක පාට මාළම ලස්සනයි සාමාන්‍යයෙන් නම් මේ අපි නිදාගත්තට මෙහි කොරියාවේ කට්ටිය නිදාගන්නේ නැහැ මොකද මේ එයාලා අද එක්සර්සයිස් කරන දවස් වගේ මේ පාක් එකේ නම් අපේ පාක් එකේ නම් හැමදාම මෙහෙමයි ඉතින් අපේ වැඩිපුරම මේ සීයලා ආච්චිලා වෙනවනේ ආච්චිලා ගොඩක්ම සීයලා එක්සර්සයිස් කරන්න එනවා හැමදාම වගේ මෙතනට මේ හරිම ලස්සනයි ගස් පාට වෙලා ඒක මාරම ඇත්තටම ලංකාවේදී මම කොරියාවේ දැකපු ඒ දේවල් මේ ඇත්තටම ලගිද්දී ඒක මාරම දෙයක් يعني ඇත්තටම ලස්සන අතින් ගත්තොත් මාරම ලස්සන රටක් තමයි කොරියාව කියන්නේ මම හිතන විදිහට කියන්නේ මම දන්නේ නැහැ අනිත් ඒ වගේ අනිත් රටවල ලස්සනයි කියන්නේ මම ඉන්න මෙහෙ නිසා ඉතින් ඇත්තටම ලස්සනයි සාමාන්‍යයෙන් කොරියාව කියන්නේ ඍතු හතරම බලා ගන්න පුළුවන් රටක් මාස 3න් 3ට හැම අවුරුද්දම ඍතු හතර ලස්සනට එනවා දැන් මේ ටික දවසකින් මේ ලස්සනට තියෙන ගස් කොළ හැලිලා ඒ ගස් ඉතින් මේ මුළු ඔක්කොම පේන තියෙන හිම වැටෙනවා ඉතින් මාර මැදකින්මක එක මේ විදිහට දැක්කලා ඊට පස්සේ ආපහු වින්ටර් එක ආපම හිම දකින්නවා කියන්නේ අම්මෝ ඇත්තටම පළවෙනි දවස්වල නම් හිම වැටෙන පළවෙනි දවස්වල නම් එළියට වෙලා හිටියා හරියද දැකලත් නැහැ නේද ලංකාවේ හිම වැටෙන්නේ නැහැ නේ ඉතින් එළියට වෙලා හිටියා අම්මෝ දෙවෙනි දවස් තුන්වෙනි දවස් නම් එළියට බැස්සෙවත් නැහැ නිදාගන්න එක තමයි කරේ පිළිවෙලයි පිළිසුදුයි සමහර තැන් තියෙනවා ඉතින් ඕන තැනකත් එහෙමනේ ඉතින් කොහේ වුණත් එහෙමයි ඉතින් සම්මේ ගොඩක් වෙලාවට ගත්තම මෙහෙ ගොඩක් පිළිවෙලයි ලස්සනයි එහෙම මේකක් තියෙනවා යාළුවෙක් ඉන්නවා යාළුවා අපි ඉන්නවා තාරාව ටිකක් ඉතින් අද දවසේ කට්ටිය ගොඩක් නිදහසේ විනෝදයෙන් පේනවනේ ආච්චිලා කතා වලට නම කොහොම තමයි ඒ කට්ටියගේ හැමදාම මේ පාකේ ඉතින් ඔය යාළුවා ආච්චි විශේෂයෙන් ආච්චිලා සෙට් වෙලා කතා කරනවා ඉතින් ඕක දුක අපි වගේ තමයි චූටි බබාලා දෙන්නෙක් යනවා මෙහෙ එයාලා තාරාව දිහා තමයි බලාගෙන ඉන්නේ සින්දුවක දාගෙන ඉඳ නැත එතන සිය පප්පා කෙනෙක් ඉතින් තේනත් මේ පේනවනේ ගොඩනැගිලි ඇපාර්ට්මන්ට් ඉතින් කොරියාව කිව්වොත් ඉතින් ඇපාර්ට්මන්ට් තමයි ලංකාවේ වගේ තනි තමන්ට කියලා දෙයක් නේ නෑ ඉතින් මෙහෙ තියෙන ගොඩක් ඇපාර්ට්මන්ට් වල තමයි ජීවත් වෙන්නේ ඉතින් අද එක ඇපාර්ට්මන්ට් එකක ඉන්නවා ඊට පස්සේ ජීවත් වෙන්න ඊළඟ දවස් වෙන කොහේ හරි හිතුනොත් එහෙම වෙන ප්‍රදේශවල ජීවත් වෙන්න කෙලින්ම තමන්ගේ බඩු ටික එළියට දානවා යන්න ඒක ගෙදරට ගිහලා අලුත් බඩු ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ අපේ තියෙන බඩු ඔක්කොම අරගෙන ඊළඟ ගෙදරට මාරුනේ. දැන් මෙහෙ ගොඩක් කට්ටිය එහෙම නැහැ. මෙහෙ තියෙන මේ හොඳ බබෙක් යනවා. අනිවාර්යයෙන් අනේ දෙයියනේ. තා පොඩ්ඩෙන් ඉතින් ලොකු වියදමක් වෙන වැඩ තමයි තා පොඩ්ඩෙන් ඉන්න මට. මොකද්ද මං කිව්වේ? බඩු වෙන. එතකොට මේ ඒ බඩු මේ එයාලා පාවිච්චි කරන බඩු දාලා තමයි යන්නේ. නැත්තම් එළියට දාන්න. ඒකට ඒවත් තව කට්ටිය ගන්නවා. ඒ වගේ තමයි. මෙහෙ දැන් අපි වගේ අරන් යන්නේ නැහැ. ලස්සනයි නේද? ඇත්තටම ලස්සනයි. මම ලස්සන නිසා තමයි වීඩියෝ එකක් කරන්න හිතුනේ. මොකද මටත් මතක සටහනක් විදිහට එතකොට කවදා හරි මේක බලන්න පුළුවන්. ඒ නිසා තමයි මම ලංකාවේ මානම් අපි නම් මම දැන් ලංකාවේ නම් මේවා දකින්න කලාවල මානම් විතරයි දකින්නේ. මේ ලස්සනට හදලා තියෙන මානම් නේද කියන්නේ මම දන්නේ අනිත් පැති වල මොනවද කියලා හැබැයි බදුල්ල අපේ පැත්තේ නම් කියන්නේ මානම් කියලා හොඳේ නැත්තම් බලයි මම මේ මොනවා කියනවද කියලා කොහොමද යාළුවනේ ලස්සන අතර මාරම ලස්සනයි නේද අතර මාරම ලස්සනයි ඒක මෙහෙම වීඩියෝ එකකින් ඔයාලා බලන්නට වැඩිය ඇත්තටම ඇස් දෙකෙන් බලන්න තියෙනවා නම් ඔයාලට ඇත්තටම ඒක මං කියන මේ ෆීලින් එක තේරුම් ගන්න පුළුවන් එතකොට මමත් අද ඇත්තටම ඇවිදින්න ආවේ මේ ආස හිතිලා අපේ ඇපාර්ට්මන්ට් එක ගාව තමයි මේ පාක් එක තියෙන්නේ. ඉතින් හැමදාම කට්ටිය එක්සර්සයිස් කරනවා. මේ පේනවනේ. කට්ටිය එක්සර්සයිස් කරනවා. ඉතින් අපිට ඔක්කොම මේ පහසුකම් තිබිලත් කරන්නේ නැහැ. මෙන්න බෑග් එකක් දාලා ගිහලා යස්සේ කවුරු හරි. ඉතින් කවුරු තාත්තක්වත් තියන්නේ නැහැ මේ බෑග් එකට පේනවනේ. අඩුම තරමේ අරලා තියා බලන්නවත් නැහැ. ඒ වගේ තමයි ඉතින්. මට මතකයි එකපාරක් මගේ ක්‍රෙඩිට් කාඩ් එක වැටිලා.
ඇත්තටම වැටිලා මට දැන් يعني අපිට මතකයක් තිබ්බ ඒක නිකන් ලාවට මතකයක් තිබ්බ කොහෙද වැටෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි ගිහිල්ලා බලද්දි අපි ඒ පාර දිගේ ගිහිල්ලා බලනකොට ඔයාලට කියන්නේ ඒ ක්‍රෙඩිට් කාඩ් එක එතනම කවුරුත් අල්ලලාවත් නැහැ. අඩුම තරමේ අතක් තියා බලන්නවත් නැහැ ඒක. ඊට පස්සේ මම ආපහු එතනින් ඒක අහුලගෙන ආපහු ආවා ඉතින්. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ මේ මිනිස්සුන්ගේ තියෙනවා ඉතින් ඒ ගතිගුණ තියෙනවා. ඉතින් ඒක නම් මාරම දෙයක්. මෙහෙට ආපු මුල් දවස්වල මගේ යාළුවෙක්ගේ අපේ හංසිගේ මේ ෆෝන් එක නැතිලා ඒකත් එහෙමයි. ෆෝන් එකත් ඒ විදිහටම හම්බ වුණා. කවුරුත් අරගෙනත් නැහැ. ඒක පොලිසියට බාර දීලා. ඉතින් ඒක අපිට හම්බ වුණා අපහු. ඒ වගේ තමයි ඒක නම් මාරම අගය කරන්න ඕන ක්වොලිටි එකක් හැබැයි. කට්ටිය පුදා කිය හැවිදිනවා. ඇත්තටම මාරම ලස්සනයි. මේ තව දෙයක් තියෙනවා හරියද මේ දැන් මම වෙන රටක ඉන්නේ. දැන් මම විදේශිකයෙක්. ඒතකොට මම විදේශිකයා විදියට මම අම්මෝ මාරම ලස්සනයි කිකිය මම දැන් බලබල විදිහට මම බලන්නේ මෙහෙ ඒ කියන්නේ මෙහෙ කොරියන් කට්ටියත් වාව් යපුදා කිකිය මෙයාලත් ඒකේ අගය කරගෙන යාලත් ඇවිදිනවා. ඉතින් ඒකත් මරු නේද? අපේ ඉතින් මෙහෙ ඇවිල්ලා අපි ලස්සනයි කියන යාලත් යාලගේ රට ලස්සනයි කිකිය විදිහට. වටිනා ඉතින් ගන්න ගොඩක් දේවල් තියෙනවා යාලගෙන් හැබැයි. පොඩි නරක මේකකට තියෙන ඉතින් හැමතැනම කෙල ගහන එක. කම්පැනි එක උනත් මේ හරිය වන්දන්න. කෙල ගහන එක තමයි ඉතින් අපි එහෙම කරන්නේ. ඒක ගණන් ගන්න එපා. ඒක පොඩි ඇඩ් එකක්. අම්මෝ මට මේ ඉස්සෙල්ලා බුරප චන්දියා ඉන්නවා. එතනින් නම් යන්න ඕනේ නැත්තම්. එයාට මම රුස්සන්නේ නැතුව. එයාලා මොනවාලේ මේ වල්පැල හැටි වගේක් කරනවා දැක්කද? සීයනම් කාත් එක්ක හරි කතා කර ඉන්නේ. hina baby. මේ ගහනම් බාගෙට පාට වෙලා කහ පාට. ලස්සනයි යන්නේ ඇත්තටම. මං කියන්නේ ඉතින් පුළුවන් කට්ටිය ඇවිල්ලා මේ දවස්වල මං කියන්නේ දැන් මොන මාසෙද නොවෙම්බර්නේ. එතකොට ඔක්තෝබර් නේ ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවෙම්බර් නම් නොවෙම්බර් අන්තිම වෙද්දී සමහර වෙලාවට එහෙම වැටෙනවා සමහර වෙලාවට නැහැ. ඒ නිසා මේ මාස තුනේ වැකේෂන් එකක් හරිය කියන්නේ ඇවිල්ලා කියන්නේ කොහොමද කියන්නේ. ඇත්තටම මේ රට බලන්න තිබ්බනම් මාරම ලස්සනයි මේ දවස්වල ඇත්තටම. මම දැන් මගේ අපාර්ට්මන්ට් එක ගාවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. ඉස්සරහට තවත් වීඩියෝ ගේන්න බලන්නම් මම මේ වගේ ලස්සන වීඩියෝස්. අතරම මේ සෙන්සුරාදා නම් මම මේ හම්බෙන් එච්ච එක මොකද වෙනදා කරන්නේ අතරම නිදාගන්න එක ගේතුට වෙලා. මේ බනිනවා ඉතින් අපේ අම්මලත් බනිනවා මේ මට අය මේ සෙන්සුරාදාට ගියස්ස කරලා නිදාගන්නේ රටකටත් ගිහිල්ලා මේ ලංකාවේ කරත් නිදාගන්න එක දැන් පිටරට ගිහිල්ලා නිදා ගන්නවා ඉතින්. ඇත්ත ඉතින් ඒ කතාව ඇත්තට මම ඒක තේරුම් ගත්තේ දැන් ඇත්තටම මේ වෙලාවේ තමයි මම ඒක තේරුම් ගත්තේ අත එළියට පැස්සා. ඒ යාළුවනේ මම මේක මෙතනින් නතර කරනවා මේ මං අපේ අපාර්ට්මන්ට් එක ගාවට ඇවිල්ලා ඉන්නේ හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි